අපි අපේ ඉතිහාසය සොයන ගමනේදී මේ සූත්‍රය අපට තේරවාදී බුදුදහම හමු වෙන්නේ නැහැ. මේට අමතරව සද්ධර්ම කුණ්ඩලික, විසකුම්බන, මහා පාරමිතා වැනි සූත්‍ර දේශනා තේරවාදී බුදුදහම තුළ දකින්නට නොලැබෙන නමුත් මහායාන බුදුදහමේ මේ සූත්‍රයන් දකින්න ලැබෙනවා. කොහොම වුණත් ලංකාවතාර සූත්‍රයේ සිංහල පිටපතක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. මුල් පිටපත අපිට දකින්නට ලැබෙන්නේ චීන භාෂාවෙන්. මේ වීඩියෝ එකෙන් අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ ලංකාවතාර සූත්‍රයේ සරල සිංහල පරිවර්තනය. මේ අපේ සැබෑ ඉතිහාස ගවේෂණයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කෙනෙක් අහනවා නම් එයටත් සටහනක් තියෙනවා. සූත්‍රය දිහාවට අපි යමු. ශ්‍රී ලංකාව කියලා කියන්නේ පිරිසුදු තේරවාදී බෞද්ධ රටක්. ලංකාවේ බෞද්ධයන් වැඩි පිරිසක් තේරවාදී බෞද්ධයන් විදිහට තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපේ රටේ ජනප්‍රිය මතය තමයි මහින්දාගමනයක් සමගම බුදුදහම ලංකාවට පැමිණියා කියන එක. එසේ නොවේ මහින්දාගමනය සමගම තේරවාදී බුදුදහම ලංකාවේ ස්ථාපිත වුණා කියලා කියන කාරණාව තමයි සමහර විද්වතුන්ගේ මතය. ඒකට උදාහරණ විදිහට එම ලංකාවතාර සූත්‍රය ගන්න පුළුවන්. මානෑවේ විමල රතන හාමුදුරුවන් වහන්සේට අනුව නම් බුදුරජාණන් වහන්සේ මුලින්ම අභිධර්මයේ දේශනා කළා කියන්නේ ලක්කසියන්. කොහොමුණත් අපි උපකල්පනය කළොත් රාවණ රජු වැනි අති ශ්‍රේෂ්ඨ රජෙක් මහායාන බෞද්ධයෙක් කියලා මහින්දාගමනේ අනුරක්වාදී වල තේරවාදී ආධිපත්‍ය මත රාවණ ඉතිහාසය වගේ දැවැන්ත ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් නැකිය නොහැකි නිසා ඒ ලක් ඉතිහාසයෙන් සූක්ෂමව සංගවා දක්වූ බව අපිට හිතන්න පුළුවන්. මොකද මහායාන බුදුදහම ඉස්මතු වීමට කිසිම ඉඩක් අපි දන්නා ලක් ඉතිහාසය තුළ දකින්නේ නැහැ. කොහොමුණත් නියම බෞද්ධයන් විදිහට මහායානෝ තේරවාදී විදිහට නොබෙදී විවෘත මනසකින් විමසීමට ගවේෂණයට යොමු යුතුයි. ඒ නිසාම තමයි ලංකාවතාර සූත්‍රය මේ දක්වා කිසිම තැනක නැති ඉතාමත්ම සරලම සිංහල භාෂාවෙන් ඔබ වෙත අපි මේ ගෙනෙන්නේ. එහෙනම් අපි ලංකාවතාර සූත්‍රය සරල සිංහල පරිවර්තනයට දැන් යමු. මුලින්ම රාවණ රජු උපදෙස් ඉල්ලන කොටස තමයි අන්තර්ගත වෙන්නේ. මම එනම් සූත්‍රය ඔයාලට පැහැදිලිව කියන්නම්. මා විසින් මෙසේ අසන රජු අප භාග්‍යවතුන් වහන්සේ අති විශාල වූ භික්ෂූන් පිරිවරහා විවිධ වූ බෞද්ධ දේශයන්ගෙන් පැමිණි බෝධිසත්වවරුන් සමගින් මහා සාගරයේ මාලය කඳුකරේ කඳුමුදුනේ පිහිටි නොයෙක් වර්ගයන්ගේ මල් වලින් සහ විවිධ වර්ගයේ මණික් වලින් සෑදුණු ලංකා මන්දිරේ වැඩ වසන ලදී. මහාවති එහෙම නැත්නම් මහා ප්‍රඥාවන්ත බෝධිසත්වයන් විසින් නායකත්වයේ සපයන ලද මෙම බෝධිසත්ව මහා සත්‍යයන් සමූහය විවිධ වූ සමාධියන්ගෙන් පරිපූර්ණ වූද දසවිධ ආත්ම දමනයන්ගෙන්ද දස බලයන්ගෙන්ද ආධ්‍යාත්මික ශක්තිය හයකින් සමන්විත වූවන් වූ අතර මෙම බෝධිසත්වයන් වහන්සේලා සියලු බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලැබුවන් වුණා. අදවත්ව විද්‍යාමාන වූ අයුරින් බෝධිසත්වයන් වහන්සේලා විසින් ලෝකේ පරමාර්ථය සහ අර්ථය මනමින් වටහාගෙන සිටියා. උන්වහන්සේලා විසින් විවිධ සත්‍යයන්ගේ හැසිරීම සහ මානසිකත්වයන්ට අනුව විවිධ චාරිත්‍ර විදි පාලනය, ඉගැන්වීම සහ විඥානුකූලව වැඩ කරන අයුරු දැනගෙන සිටි අතර පංච ධර්මයන්, තුන් ස්වභාවයන්, විඥානයන් අටක මනමින් දක්ෂයන් වුණා. ඒ සමයේදී සත්දිනක් තිස්සේ මහා සාගරයේ අධිපති වූ මකර රජුගේ ස්ථානයේ ධර්ම දේශනා කරමින් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඉන් පිටතට වැඩම කර නිමකල නොහැකි තරම්ව සිටි ශක්‍ර මහා බ්‍රහ්ම සහ මකර රජු ඇතුළු දිව්‍ය සමූහය අමතා මලය කඳුකරේ ලංකාව ලෙස බලා සිනහවක් පහළ කරමින් මෙසේ වදාළසේක. පිරිවරාගෙන බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියා. අනතුරුව පුෂ්පක රථයෙන් බැස තථාගතයන් වහන්සේට වැඳ නමස්කාර කර ඒකත් පස්ව සිට තමන්ව හඳුන්වා දුන්නා. මෙතනට පැමිණි මම රාවණ නම් දසිස් රාක්ෂස රජුවෙමි. එමෙන්න මාතුරු ලක්ෂයන්ගේ ගෞරව පූර්වක කරුණාව පිළිගන්නා සේක්වා. මේ නගරය ආධ්‍යාත්මික සහ ධර්මීය විචක්ෂණ බුද්ධියෙන් අභ්‍යන්තර විඥාණයෙන් පවා අවබෝධ කරගත් ස්ථානයක්. මහා අනර්ග පාෂාණයන්ගෙන් සැලකුණු මේ කඳුමුදුනේ මෙම බුද්ධිය විධාරණය කරපු ස්ථානයක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ මහා අනර්ග පාෂාණයන්ගෙන් සලසන ලද තම ගිරි ශිඛරයේදී මා ඇතුළු පිරිවරටද නිර්මල වූ සත්‍ය වදාළ සේක්වා. අපි ඇසීමට කැමැත්තෙන් සිටිමු.
ලංකාවතර සූත්‍රය කියලා කියන්නේ අතීතයේ වැඩ වාසය කරපු බුදුරජාණන් වහන්සේලා පවා වර්ණනා කරපු ඊටමත්ම අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්තා වූ වෙනත් කිසිම ධර්මක හමු නොවෙන්නා වූ අනර්ග ධර්ම. අතීතයේ වූ විජයග්‍රාහී බුදුන් හමුවේ අතීත බුදු දේශනා කරන මේ ධර්ම නැවතත් සිහි කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සේක්වා. අනාගතයේදී යක්ෂ ගෝත්‍රිකයන් ගැරී බුදුවරු බුද්ධ පුත්‍රයන් විසින් අනුකම්පිත අවධානය යොමු කරාවි. යක්ෂ ගෝත්‍රික නායකයන් පිරිවර උදෙසා මෙම මහානුභාව සම්පන්න දහම මෙම අනර්ග පාෂාණයන්ගෙන් සැදුන ගිරි ශිඛරය මතදී දේශනා කරාවි. මහා අනර්ග පාෂාණයන්ගෙන් ලංකృత මහා ගිරි ශිඛරයන්ගෙන් වට වූ සුවදායක සහ අලංකාර වූ ආභරණ වලින් සෑදුණු උද්‍යාන වලින් සමන්විත ලංකා පුරය කියලා කියන්නේ විභූතිමත් පුරවරයක්. භාග්‍යවතුන් වහන්සේ මේ සිටිනා වූ යක්ෂ ගෝත්‍රිකයන් තණ්හාවෙන් මිදුණු අභ්‍යන්තරයෙන්ම අතීත බුදුරුන්ගේ සත්‍ය අවබෝධය කරගත්තා වූ පිරිසක්. බුදුන් වහන්සේගේ කියන්නේ විශ්වාස කරන්නේ අප යක්ෂ ගෝත්‍රික තරුණ දූරුම් සහ පුදුමකට බුදුදහම දැන ගැනීමට අවශ්‍ය වී ඇත. භාග්‍යවතුනි මහා ගුරුවරයාණන් මාලය කඳුමුදුනේ ලංකාපුරයට වඩිනු මැනවි. කුම්භකර්ණ ඇතුළු රාක්ෂ ගෝත්‍රිකයන් බුදුදහම කෙරෙහි සදහැවත්ව මේ නගරය තුල සිටින්නද මේ අභ්‍යන්තර අවබෝධය පිළිබඳව ඇසීමට සැදී පැහැදී සිටි. ඔවුන් අතීතයේ බුදුරුන්ටද අනලස්ව තමන්ගේ උපහාරය දක්වනවා. අදටත් එසේමයි. ලංකාපුරයේ කෙරෙහි දයානුකම්පාව දක්වා හිමියනි වඩිනු මැනවි.